පේනවද පුතේ? ඔව් ටීචර් පේනවා. හරි. අ, පක්ෂීන් වර්ගය අපි කිව්වා සමහර ඉගිලන අය පක්ෂීන් නොවේ. ওই විදිහට මේ සංකේතකරණයට තමයි අපි රූපය අඳින්නේ. A B C කියලා වර්ග තුනයි. A B C U. අපිට කියනවා බීට අයිති නැති A ගේ සමාජිකයෝ ඉන්නවා කියලා. බීට අයිති නැති A ගේ කොටස තමයි මේ. මේ බලන්න බීට අයිති නැති A ගේ කෑල්ල තමයි මෙන්න මේ ටික. එතකොට සමාජික ඉන්න පුළුවන් මෙතනත් ඉන්න පුළුවන් මෙතනත් ඉන්න පුළුවන්. ඒ අර්ථයෙන් පුතේ අපි අ, එතන මෙන්න මේ ගැට්ටේ තමයි සමාජික ඉන්නවා කියලා මාක් කරන්නේ. ඊට පස්සේ සීට අයිති නැති ඒකේ සමාජික ඉන්නවා. සීට අයිති නැති ඒකේ. එතකොට මෙන්න මේ ගැට්ට තමයි එතනදී අයිති වෙන්නේ. අර විදිහම තමයි. බලන්න සීට අයිති නැති ඒකේ කොටස මෙතන ඉඳලා මෙන්න මෙහෙම යන්නේ. එතකොට ওই ගැට්ටේ තමයි මාක් වෙන්නේ. කියන්නේ මෙතන ඉන්නත් පුළුවන් මෙතන ඉන්නත් පුළුවන් කියන අර්ථයෙන්. ඊපස්සේ කියනවා CB ගේ පොදු කොටස පාට වෙනවලු. පාට වෙලා නැහැ නේ තර්කය නිෂ්ප්‍රමාණයි. පැහැදිලිද? එක හරි ගියා යට උස්සන්න රේස් හෑන්ඩ් කරන්න. සාර හරි. හරි. හිමන්‍යගේ වැරදුනාද ඒක? හරි නේද? හරි. අ, අපි ඊළඟ එකටත් යමු. ළමයින් වර්ගය, වැඩිහිටියන් වර්ගය, විනෝදයට කැමති වර්ගය. අපි ඒකේ පුතේ වර්ග වෙන් කරලා ප්‍රශ්න ටික ලියමු. ළමයින් විනෝදයට කැමති. එතකොට සියලු ළමයින් විනෝදයට කැමති වේ. සියලු ළමයි විනෝදයට කැමති වේ. සියලු ළමයි විනෝදයට කැමති වේ. ඊට පස්සේ BC කිසිම ළමයෙක් කිසිම වැඩිහිටියෙක් විනෝදයට කැමති නැත. කිසිම වැඩිහිටියෙක් විනෝදයට කැමති නැත. එම නිසා AB සමානයි ශුන්‍යයි. ඒ කිව්වේ ළමයින් වැඩිහිටියන් නොවේ. ඊ ප්‍රස්තුතයක්මයි. ළමයින් වැඩිහිටියන් නොවේ. දැන් අපි මේක රූපෙට අඳිමු. ABC කියලා වර්ග තුනක් තියෙනවා. මෙන්න A, මෙන්න B, මෙන්න C. මෙන්න U, A, B, C. අපිට කියනවා C ට අයිති නැති A පාට වෙනවා කියලා. මෙන්න C ට අයිති නැති A. ඔන්න මම පාට කරලා පෙන්නනවා C ට අයිති නැති ඒව. ඊට පස්සේ BC ගේ පොදු කොටසේ සමා පාට වෙලා තියෙනවා කියනවා. BC ගේ පොදු කොටසේ සමාජිකයෝ නැති බව තමයි කියන්නේ පාට වීමෙන්. ඔන්න පාට වෙලා කියලා කියනවා. අපිට ඊට පස්සේ කියනවා පුතේ AB ගේ පොදු කොටසත් පාට වෙලා කියලා. පාට වෙලානේ AB ගේ පොදු කොටස ඔයගලන්ට පේන්න ඕන. මේ බලන්න. AB ගේ පොදු කොටස පාට වෙලා. තර්කය සප්‍රමාණයි. හරිද? මේ ටිකනේ පාට වෙලා තියෙන්නේ. තර්කය සප්‍රමාණයි. ඒක හරි අය රේසන් කරන්න බලන්න. හරි. හොඳයි. ඊට පස්සේ පුතේ එක් කොටසකට ලකුණු තුන ගානේ උගල ලකුණු ගාන දාන ගන්න කීයද කියලා මෙතන එතකොට එතන ඔක්කොම ප්‍රශ්න තිබ්බානේ 4ක් 12ක් තියෙනවා එතන ලකුණු. ඊපස්සේ මෙතනදී එක් කොටසකට ලකුණු දෙක ගානේ 8යි 12යි 8යි 20යි. ඔය විදිහට එන්නේ වර්ගය
වර්ග ඡේදනය ඔය විදිහට තියෙන්නේ. අපි ඒක බලමු එක එක්කෙනාගේ මට ෆොටෝ එකක් දාලා එවන්න පුළුවන් නම් තවත් හොඳයි. මම මේක ලියන්නම්. ඔයගොල්ලෝ එතකොට ආයෙත් හරි වැරදි බලා ගන්න වර්ගය. බලන්න මෙහෙම ලියලා තියෙන්න ඕන වර්ග. මේකේ අදහස අරගෙන තිබ්බනම් හරි. වර්ගයක් කියන්නේ අදහස් වන්නේ වර්ගයක් කියන්නේ අදහස් වන්නේ යම්කිසි සමාජික සමූහයකින් යම්කිසි සමාජික සමූහයකින් යුක්ත යම්කිසි සමාජික සමූහකින් යුක්ත අ, ගොඩ රාශිය හෙවත් කුලකය හෙවත් කුලකයකටය මිනිස් වර්ගයක් ගත් විට මිනිස් නාමයෙන් ගත හැකි සියලු සමාජිකයන් ඊට අයත් වේ. මිනිස් නාමයෙන් ගත හැකි සියලු සමාජිකයන් ඊට අයත් වේ. උදාහරණ මිනිස් වර්ගය මිනිස් වර්ගය A. එතකොට පුතේ ඒක අපි ඇඳලා පෙන්නලා තියෙන්න ඕන. ඔයගොල්ලෝ නිර්වචනය ලියලා ඔයගොල්ලන්ගේ නිර්වචනය මිට වඩා වෙනස් වුණාට කමක් නැහැ මට. ඔයගොල්ලන් නිවැරදිව ඒක ලියලා තියෙන්න ඕන. මෙන්න U මෙන්න A. එතකොට මේ එළියේ තියෙන්නේ A dash. ওই විදිහට මාක් වෙලා තියෙනවා නම් තමා පුතේ ලකුණු දෙක ලැබෙන්නේ. ඒක මතක තියාගන්න. ඊළඟට වර්ග ඡේදනය කියලා කිවි කිසියම් වර්ග දෙකක් ගත් විට එම වර්ග දෙකට අයත් පොදු කොටස වර්ග ඡේදනයයි. කිසියම් වර්ග දෙකක් ගත් විට එම වර්ග දෙකට අයත් පොදු කොටස වර්ග ඡේදනයයි. ඊට පස්සේ ලියලා තියෙන තිබ්බනම් මෙන්න මෙහෙම හොඳයි. AB යන වර්ගයන්ගේ A සහ B ලෙස A B යන වර්ගයන්ගේ වර්ග ඡේදනය පහත රූප සටහනේ දැක්වේ.
මෙන්න AB කියන වර්ගයන්ගේ වර්ග ඡේදනය. ඊට පස්සේ ශුන්‍ය වර්ග ඔය විදිහට ලියලා තිබ්බනම් ලකුණු දෙක හම්බ වෙනවා. ඊළඟ මාතෘකාව ශුන්‍ය වර්ගය. ශුන්‍ය වර්ගය කියන එකට මෙන්න මෙහෙම සඳහන් වෙන්න ඕන පුතේ. මින් අදහස් කරන්නේ හිස් බව නොව සමාජිකයන් නොමැති වර්ගය යන්නයි. සමාජිකයින් කිසිවෙක් නොමැති වර්ගයක් යන්නයි. එපා. මෙය පාට කිරීම තුලින් අදාළ වර්ගය අදාළ කොටස කියලා දාමු. අදාළ කොටස පාට කිරීම තුලින් නිරූපණය වේ. මේ බලන්න මෙන්න මෙහෙම තිබ්බනම් හරි. ඊට පස්සේ මේ A. මේ A dash. ඊළඟට පුතේ වර්ග අනුපූරකය. වර්ග අනුපූරකය කියලා කිව්වේ කිසියම් වර්ගයකට අයත් නොවන කොටස වර්ග අනුපූරකයයි. කියලා ලියලා මේ යටින් මෙන්න මෙහෙම ඇඳ ගන්න. මෙහෙම ලියලා A dash කියලා දාලා තියෙන්න ඕන. එහෙම ලියන්න. මිනිස් වර්ගය ඒ ලෙස ගතහොත් ඊට අයත් එම වර්ගයට අයත් නොවන කොටස වර්ග අනුපූරකයයි. දැන් ওই විදිහට ලියලා තිබ්බොත් ඔයගොල්ලන්ට ලකුණු සම්පූර්ණ ලකුණු දෙකම එතන හම්බෙනවා හැම කොටසකටම. ඔයගොල්ලෝ එහෙම ලියලා තියෙනවා නම් ඒ ලකුණු දෙක දාගන්න පුළුවන්. මට කියන්න පොඩ්ඩක් ශුන්‍ය වර්ගයේ ලියපු හැටි රුකයියා. මම මේ කියන ඔක්කොම කියන්න මම කික්කෙනාගෙන් අහනවා. සමාජිකයන් කිසිවක් නොමැති වර්ගය. හා හා
ඊට පස්සේ ඔයා රූපය ඇඳලා පෙන්නුවද මේ විදිහට? රූපේ හරි. හිමන්‍ය කිසියම් කතා විෂයක් තුළ පවතින වර්ගයන් පැවතුනත් එම වර්ගයන්ට අයත් නොවන වස්තු සමාජිකයන් නැතිනම් මේ වර්ග ශූන්‍යයි. ඔව් ශුන්‍ය වර්ගයයි. හා හරි. ඒක එතකොට රවුම ඇඳලා සමාජිකයෝ නැති බව පෙන්නුවද? ඔව් ටීචර් දෙන්නා. හරි. ලකුණු දෙකම හම්බ වෙනවා. සාරා? මින් අදහස් වන්නේ හිස් බව නොව සාමාජිකයන් කිසිවක් නොමැති වර්ගය යන්නයි. හා හා. ඒතර මේ විදිහටම රූපේ ඇඳද? ඔව් මැඩම්. කිවින්දි මයික් එක වැඩ නැද්ද කිවින්දි? වැඩ නම් කියන්න. පසිදු කියන්න. ඔයා ඇඳද පුතේ? ඔව් කියන්න බලන්න ලිව්ව එක. අදාළ අවස්ථාවේ සාකච්ඡා විෂය ක්ෂේත්‍රය තුළ දක්වා ඇති වර්ගයට අයත් අවයව කිසිවක් නොමැති බව එකවි. හරි. හරි පුතේ. ඒතර රූපේ ඇඳද? ඔව් හරි. රූපේ ඇඳේ නැත්තම් කිවින්දි දැන් රූපේ ඇඳලා නැහැ කියනවා නේද? ඇඳේ නැත්තම් ලකුණු එකයි හම්බෙන්නේ. අනිත් පැත්ත දෙකම හම්බෙනවා. ඒකට මේ විදිහට හැම එකෙම ලියලා තියෙන්න ඕන විස්තරයක් තියෙන්න ඕන සුළු හෝ ඊළඟ අපි ඊළඟ තර්ක වලට යමු. පහත සඳහන් තර්ක වර්ග උපයෝගී කරගනිමින් සංකේතන නගා වෙන් රූප සටහන් මගින් ඒවායේ සප්‍රමාණතාවය විමසන්න. සොක්‍රටිස් ග්‍රීකයෙකු මෙන්ම දාර්ශනිකයෙකි. ඇරිස්ටෝටල් ග්‍රීකයෙකු මෙන්ම දාර්ශනිකයෙකි. එහෙයින් සමහර දාර්ශනිකයින් ග්‍රීකයින් දාර්ශනිකයින්. පුතේ ඕකේ වර්ග වෙන් කරගන්න. සොක්‍රටිස් X, ග්‍රීකයන් A, දාර්ශනික B, ඇරිස්ටෝටල් Y. එතකොට ඕක මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ වර්ග යටින් යටට වෙන් කරලා තියෙන්න ඕන. වර්ග වෙන් කරනවටත් සංක්ෂේපන රටාව ලියලා වර්ග වෙන් කරනවටත් සංක්ෂේපන රටාව කියලා ලියලා තමයි වර්ග වෙන් කරන්නේ. වර්ග වෙන් කරනවටත් ඔයගලන්ට ලකුණක් හම්බෙනවා. ඒක මතක තියාගන්න හොඳට. සංකේතකරණය මෙන්න මෙහෙමයි ඇවිල්ලා තියෙන්න ඕන. සොක්‍රටිස් කිව්වේ x නේ. එයා අයිති a ටයි b ටයි දෙන්නටම. x f silent ab. ඊළඟට ඇරිස්ටෝටල් ග්‍රීකයෙකු මෙන්ම දාර්ශනිකය. ඇරිස්ටෝටල් y නේ. ඇරිස්ටෝටල් f silent ab. ඒ කියන්නේ y f silent ab. එම නිසා සමහර ග්‍රීකයින් දාර්ශනිකයින්ය AB අසමානයි ශුන්‍යයි. AB අසමානයි ශුන්‍යයි. රූපේ මෙන්න මෙහෙමයි ඇඳලා තියෙන්න ඕන උතනදී. ඒක තමයි තාක් ප්‍රදේශවල සද්ද වැඩි. අඩු කරන්න. මෙන්න A, මෙන්න B, U මේක හරියට කෙලින් අඳින්න පුතේ මගේ අතින් ඇද වෙලා ඇඳගෙන මේ රූපය A B කියලා වර්ග දෙක තිබ්බොත් අපිට කියනවා පුතේ XY දෙන්නම X ඒටත් අයිති Y ඒට අයිති කියලා නේද? එතකොට XY YY දෙන්නම මෙන්න මේ මැද තමයි ඉන්නේ දෙන්නටම අයිති නිසා AB කියලා කියනවනේ AB ගේ පොදු කොටසට අයිති කියලානේ කියන්නේ. ඊපස්සේ අපිට කියනවා නිගමනයේදී AB ගේ සමාජිකයෝ ඉන්නවා කියලා. AB ගේ සමාජිකයෝ ඉන්නවා. සිටින බව හරි සත්‍යයි. ඒකින් තර්කේ සප්‍රමාණයි. ඒක හරියයි රේස් හෑන්ඩ් කරන්න බලන්න. රේස් හෑන්ඩ් කරන්න බලන්න. හරි. පසුබිම් හරි නේද? හරි හොඳයි. ඊළඟට පුතේ ඊළඟ වර්ග ටික බලන්න. සමහර හාවුන් වර්ගය A, සුදු පාට වර්ගයේ B, අහිංසක වර්ගයේ C. සමහර හාවුන් සුදු පාටය. AB අසමානයි ශුන්‍යයි. ඊළඟට සියලු හාවුන් අහිංසකය. හාවුන් A අහිංසක C. සියලු වේ කියනකොට වාචකයට ඩෑෂ් එකක් එනවා සමානයි ශුන්‍යයි. සමහර ඊළඟ නිගමනයේ තියෙනවා සමහර අහිංසකයින් සුදු පාටය. අහිංසකයින් C සුදු පාට B සමහර අහිංසකයින් සුදු පාටේ CB අසමානයි ශුන්‍යයි.
මෙන්න මේ විදිහට රූපය ඇඳලා තියෙන්න ඕනේ. ABC කියලා වර්ග 3 තියෙනවා. මෙන්න A, මෙන්න B, මෙන්න C. අපි පාට කරන එක තමයි මුලින්ම කරන්නේ. සීට අයිති නැති ඒ පාට වෙන්න ඕන. මෙන්න පුතේ සීට අයිති නැති ඒ පාට වුණා. ඊට පස්සේ කියනවා AB ගේ පොදු කොටසේ සමාජිකයෝ ඉන්නවනේ. ඉතින් පොදු කොටසේ ඉතුරුනේ මේ කෑල්ල විතරනේ, අනිත් කෑල්ලේ නැහැ කියලානේ කියන්නේ සමාජිකයෝ. ඔහොම මාක් වෙනවා. ඊට පස්සේ කියනවා CB ගේ පොදු කොටස. මෙන්න CB ගේ පොදු කොටසේ සමාජිකයෝ ඉන්නවා කියලා ඉන්නවා. තර්කයේ සප්‍රමාණයි. ඒක හරි අය රේස් හෑන්ඩ් කරන්න බලන්න. හරි. හරි. හොඳයි පුතේ. ඔක්කොගෙම හරි. ඊළඟට සියලු සිව්පාවුන් ක්ෂීරපායිනිය ගිරවා සිව්පාවෙක් නොවේ. එම නිසා ගිරවා ක්ෂීරපායි නොවේ. සිව්පාවුනේ ක්ෂීරපායින් වර්ගයේ B, ගිරවා C. එතකොට සියලු සිව්පාවුන් ක්ෂීරපායිනිය සියලු වේනේ. A වාචකයේ ඩෑෂ් එකක් එනවා බිඳුවට සමාන කරනවා. AB ඩෑෂ් සමානයි 0යි. ඊළඟට ගිරවා සිව්පාවෙක් නොවේ. ගිරවා C. සිව්පාවෙක් A. ගිරවා සිව්පාවෙක් නොවේ. මුලට ප්‍රමාණයක් නැහැ. C සමානයි 0යි. එම නිසා ගිරවා ක්ෂීරපායි නොවේ. ගිරවා C ක්ෂීරපායි B. එම නිසා ගිරවා ක්ෂීරපායි නොවේ. CB සමානයි 0යි. පස්සේ ওই විදිහට තමයි මෙන්න මේ විදිහට රවුම ඇඳෙන්න ඕන. A, B, C. බීට අයිති නැති ඒකේ සමාජිකයෝ මාක් වෙන පාට වෙලා තියෙන්න ඕන නැති බව. සමාජිකයෝ නැහැ 0යි. ඔන්න පාට වෙලා තියෙනවා ওই විදිහට පුතේ. ඊළඟට CA ගේ පොදු කොටස පාට වෙන්න ඕන. මේකත් පාට වුණා. අපිට දැන් කියනවා CB ගේ පොදු කොටස පාට වෙලා කියලා. කොටසනේ පාට වෙලා තියෙන්නේ, සම්පූර්ණ පාට වෙලා නැහැ. මේ තියෙන්නේ CB ගේ පොදු කොටසයි පාට වෙලා තියෙන්නේ. කාර්කේ නිෂ්ප්‍රමාණයි. මට ඒක හරිය රේස් හෑන්ඩ් කරන්න බලන්න. කිවින්ති හරි. පසිදු හරි. කිවින්තිගේ වැරදිද? පසිදුගෙත් වැරදි නේද? පසිදු ඒක හරි නැද්ද? හරි මැඩම්. හරි නේද? රේස් හෑන්ඩ් කරේ නැති හින්දා මං කිව්වේ හරි. හොඳයි. ඊළඟට පුතේ අපි යමු මිනිසුන් වැඩි දෙනෙක් විනෝදයට කැමති. මිනිසුන් වර්ගයේ A විනෝදයට කැමති වර්ගයේ B. වැඩි දෙනෙක් කියනකොට හොඳට මතක තියාගන්න I එකක් සමහරක් කියන අදහසනේ පුතේ. කොටසනේ වැඩි දෙනෙක් කිව්වම හැම සියල්ලෝම නෙමෙයිනේ. එතකොට මිනිසුන් වැඩි දෙනෙක් විනෝදයට කැමති. ඊළඟට විනෝදයට කැමති වර්ගයේ C නූගතුන් C විනෝදයට B කැමති B. මිනිසුන් වැඩි දෙනෙක් විනෝදයට කැමතිය. AB අසමානයි 0යි. ඊළඟට විනෝදයට කැමති ඇතමුන් නූගතුන්ය. විනෝදයට කැමති ඇතමුන්. විනෝදයට කැමති අය B නේ. නූගතුන් C නේ. එතකොට BC අසමානයි 0යි. එම නිසා ඇතැම් මිනිසුන් නූගතුන්ය. මිනිසුන් A නූගතුන් C. ඇතැම් මිනිසුන් නූගතුන්ය AC අසමානයි 0යි. ඔන්න A මෙන්න B මෙන්න C. A B C.
AB ගේ පොදු කොටස සමාජිකයෝ ඉන්නවා ගැට්ටේ මාක් වෙන්න ඕන. BC ගේ පොදු කොටස සමාජිකයෝ ඉන්නවා ඒකත් මේ ගැට්ටේ. එම නිසා AC ගේ පොදු කොටස ඉන්නවලු නැහැනේ. තර්කය නිෂ්ප්‍රමාණයි. තර්කය නිෂ්ප්‍රමාණයි. මට රේස් හෑන්ඩ් කරන්න බලන්න ඒක හරි ගියාය. කිවින්දි රුකයියා සාරා වැරදිද? සාරා වැරදුනාද? හරි නේද? කිවින්දි රුකයියා වෙන්නත් මට රේස් හෑන්ඩ් කරන්න බලන්න හරිනම්. ඒ දෙන්නගේ වැරදි ඇති. හරි. රුකයියා වැරදුනාද? ඔව් ටීචර්. හරි. හරි දැන් තේරුණාද කිවින්දි? තේරෙන්න ඇතිනේ නේද මේක හැදුව විදිහ? ඊට පස්සේ අපි ඊළඟ එකට යමු. මේ අන්තිම කොටස. සමහර ළමයි දක්ෂය යන්න ඔබට දී ඇතනම් මෙන් රූප උපයෝගී කරගෙන පහත දැක්වෙන අනුමාන සප්‍රමාණද නිෂ්ප්‍රමාණද යන්න දක්වන්න. සමහර ළමයි දක්ෂය යන්න ඔබට දී ඇතනම් වෙන් රූප උපයෝගී කරගෙන පහත දැක්වෙන අනුමාන සප්‍රමාණද නිෂ්ප්‍රමාණද යන්න දක්වන්න. දැන් මෙතනදී දක්ෂ වර්ගය A ළමයි වර්ගය B වර්ග වෙන් කරලා ලියා ගන්න ඕන සංක්ෂේප රටාවට ලියලා. හැමෝම. දැන් එතනින් හොඳට මතක තියාගන්න පුතේ සමහර ළමයි දක්ෂය කියලා අපිට දීලා තියෙනවා. මෙන්න මේ දීලා තියෙන තර්කය තමයි සංකේතකරණය කරන්න ඕන. එතකොට ළමයි A දක්ෂ B AB අසමානයි ශුන්‍යයි. මෙන්න මේක අපි රූපෙට ඇඳලා තියෙන්න ඕන. රූපෙට අඳින්න ඕන මේ අපි මේ මං කොටු කරපු එක තමයි සංකේතකරණය කළේ. මෙන්න A මෙන්න B මෙන්න U දැන් අපි පුතේ මේ දීලා තියෙන ඒවා තර්ක සප්‍රමාණ වෙනවද බලනවා මේ රූපෙට අනුව. සමහර දක්ෂය ළමයිනේ. දක්ෂය A ළමයින් B AB අසමානයි ශුන්‍යයි. එතකොට පළවෙනි එක. ළමයිනේ දක්ෂය B හොඳට මතක තියාගන්න. ළමයි A දක්ෂය B. එතකොට AB අසමානයි ශුන්‍යයි. එතන අපි මේ ඇන්දේ. AB අසමානයි ශුන්‍යයි කියන එක තමයි මේ ඇන්දේ. AB අසමානයි ශුන්‍යයි. පුතේ සමහර දක්ෂයි ළමයි ඉන්නේ පළවෙනි එක. දක්ෂය B ළමයිනේ BA අසමානයි ශුන්‍යයි තමයි පළවෙනි තර්කයේ හැදිලා තියෙන්නේ. BA ගේ පොදු කොටසේ සමාජිකයෝ ඉන්නවා. ඉන්නවනේ තර්කේ සප්‍රමාණයි කියලා ලියවිලා තියෙන්න ඕන. සප්‍රමාණයි. මම සයන්න විතරක් ලියන්නම්. සියලු ළමයි දක්ෂය. ළමයි A මේ දෙවෙනි එක දක්ෂ B ඩෑෂ් වෙනවා වාචකයට සමානයි ශුන්‍යයි. අපිට කියනවා බීටා අයිති නැති ඒ පාට වෙලා කියලා. බීටා අයිති නැති ඒ පාට වෙලා කියලා. පාට වෙලා නැහැනේ. ඒක නිසා එතනදි තර්කය නිෂ්ප්‍රමාණයි. බීටා අයිති නැති ඒ පාට වෙලා නිසා නැති නිසා. එතකොට මේක නිෂ්ප්‍රමාණයි. ඊළඟ එක ළමයින් පමණක් දක්ෂය. ළමයි ඒනේ පමණක් කියනකොට ඒට ඩෑෂ් එක එනවා. ළමයි පමණක් දක්ෂ වර්ගයට දක්ෂයයිලු. ළමයි පමණක් දක්ෂය. ඒකේ A ඩෑෂ් B සමානයි ශුන්‍යයි. එතකොට පුතේ ඒට අයිති නැති B පාට වෙලා තියෙන්න ඕනේ. එහෙම වෙලා නැහැ. තර්කය නිෂ්ප්‍රමාණයි. දක්ෂය සිටි. දක්ෂය සිටි. දක්ෂය කිව්වේ B නේ. B වර්ගයට අයිති සමාජිකයෝ ඉන්නවලු. එතකොට B අසමානයි ශුන්‍යයි කියලා ලියන්න. ඒක නම් සප්‍රමාණයි. හේතුව B ගේ රවුමේ මේ සමාජිකයෙක් ඉන්නවනේ. එහෙනම් තර්කය සප්‍රමාණයි.
දැන් ওই තර්ක ටික හරි අය රේස් හෑන්ඩ් කරන්න බලන්න. පසිදු හරිද නැද්ද? හරි නේද? හරි. කිවින්දෙත් හරි. එහෙනම් මට දැන් කියන්න හැමෝගෙම ලකුණු ටික. දැන් මේකේ ලකුණු බෙදලා යන්නේ පුතේ ඔය අන්තිම එකේ ලකුණු බෙදලා යන විදිහ කියන්නම්. මෙතන සම්පූර්ණ ලකුණ 8යි. දෙක ගානේ එකකට දෙක ගානේ ලකුණු 8යි. ලකුණු දාගන්න කීයද කියලා අතන මුල් එකේදී මම ඔහොම ඉන්න මුලින් ඉඳලා එන්නම් පුතේ. දැන් මෙතන ලකුණු 8යි එන්නේ. මේකේ එනවා පුතේ ලකුණු 3 ගාන එකකට එතන 12යි. 12යි 8යි 20යි. මේ කොටසට ලකුණු 20යි. මෙතනත් එහෙමයි. ලකුණු 2 ගානනේ එතන 2 ගානේ 8යි. අර මුල් කොටසට ලකුණු 12යි 3 ගාන. දැන් මට ලකුණු ඔක්කොම 20න්නේ 20 20 40යිනේ 40න් කීයද කියලා කියන්න බලලා. පසුද ඔයාට මුල් ටිකට ඉන්න බැරුව ගියාද පුතේ? මුල් ඔව් හිටියද පසුදු නෑ නේද? නෑ මැඩම් සිග්නල් පොඩ්ඩක් සාකච්ඡාව මම රෙකෝඩින් එක එවන්නම්. හරිද? එතකොට බලා ගන්න එහෙනම්. කවුද මොකද මම ඩිලීට් කරා එකේ ඇන්දේවා.